මිත්‍රවරුනි, ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර කියලා හඳුන්වන පුද්ගලයාගේ උපත සමරලා ලදරු පාසලක ගොඩනැගිල්ලක් විවෘත කරන ප්‍රවෘත්තිය අපි දැක්කා. සමරන්නම වටින පුද්ගලයෝ. JVP කියන නමේ තේරුම මොකක්ද කියලා ඇහුවොත් අපි නම් කෙලින්ම කියන්නේ ජාතිය විනාශ කළ පෙරමුණ. එහෙම නැත්නම් ජාතියට වින කරන පෙරමුණ කියලා. මේ පක්ෂේ එකෙකුටවත් හරි හමක් නමක් ගමක් පවුලක් ඉතිහාසයක් නැහැ. පටබැදි දොන් ජිනදාස නන්දසිරි විජේවීර කියන ඇත්ත නම තියෙන කෙනා තමා රෝහණ විජේවීර කියලා පෙනී සිටියේ. එතනින් පටන් ගත්තාම හරි හමන් පසුබිමක් තියෙන එකෙක් සඳහන් කරන්න. අනුර කියනවා, අරවින්ද කියනවා, නානා ප්‍රකාර හැංගිලි හොර රහස් ගේම් තමා මේ පක්ෂය ඇතුලේ තියෙන්නේ. උපැන්න සහතිකේ හංගන, විභාග සහතිකේ හංගන උන් තමයි මේ ජාතියට වින කරපු පක්ෂයෙන් ඇවිල්ලා රට පාලනය කරන්නේ. කොයි ආකාරයෙන් ඇමතුවත් JVP කියන්නේ මේ රටේ මේ මොහොතේ ජීවත් වන පොදු මහජනතාවගේ අනාගතයේ මේ රටේ ඉපදෙන්න ඉන්න මතු පරම්පරාවෙත් අවාසනාවටපත් වූ මුග්ධ පජාත කාලකන්ණි තිරිසන් ගති ඇති කොට්ටාශයක්. අපි එහෙම කියන්නේ හේතු නැතිව නෙමෙයි. 1971 වර්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක රජයට විරුද්ධව මේ රටේ පළවෙනිම අමන මුග්ධ ත්‍රස්තවාදී කැරැල්ල පටන් ගත්තේ මේ කාලකන්ණීන් විසින්මයි. ඒ සමාජවාදී ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන ගිය රජයක් පෙරලා දැමීම සඳහායි. ඉන් නොනැවති 1987 පැවති ධනවාදී ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන ගිය රජයට විරුද්ධව නැවත වතාවක් කාලකන්ණි ත්‍රස්තවාදී අරගලයක් ආරම්භ කළේ මේ මොහොතේ මේ රට පාලනය කරන මේ කාලකන්ණි පිරිසමයි. අවස්ථා දෙකකදී බිලියන ගණනකින් රජයේ දේපොළ විනාශ කරමින් වටිනා මිනිස් ජීවිත දසදහස් ගණනින් මේ රටට අහිමි කරමින් LTTE ත්‍රස්තවාදීන් මේ රටට කරාට වඩා මහා විනාශයක් සිදු කළේ මේ මොහොතේ මේ රට පාලනය කරන මේ තිරිසන්නු විසින්මයි. JVP කියලා කියන්නෙම උපතින්ම ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, කුහකත්වය රැගෙනවිත් සමාජගත කරන තිරිසනුන් පිරිසක්. කිසිම ප්‍රතිපත්තියක් නොමැති, සෑම දෙයකම වැරදි අඩුපාඩු දකින, සෑම දෙයකම විරුද්ධත්වය ප්‍රකාශ කරන මුග්ධ කොට්ටාශයක්. ඒ වගේම ජාතියක්, ජම්මයක්, ආගමක්, රටක්, ජාතියක් මේ කිසිම දෙයක් ගැන හැඟීමක් හෝ දැනීමක් නැති පිරිසක්. මිත්‍රවරුනි, ඔබ අතින් වරදක් සිදු වූ පසු ඒ වරද නිවැරදි කර ගැනීම, ඒ වගේම තව දුරටත් ඒ වරද වෙනුවෙන් පෙනී නොසිටීම දැන උගත් ශිෂ්ට සම්පන්න සමාජයේ ක්‍රමවේදයක්. මේ අවුරුදු 2කට ආසන්න කාලයකට මේ මුග්ධ පාලකයන් විසින් මේ රට ජාතිය ආගම වෙනුවෙන් කරපු කිසිම වටිනා දෙයක් තියෙනවා නම් පෙන්වා දෙන්න කියලා අපි අභියෝග කරනවා. නොරොච්චෝලේ බලාගාරය, අධිවේගී මාර්ග, පෝර්ට් සිටිය, උමා ඔය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත, හම්බන්තොට වරාය, නෙළුම් කුළුණ, තාප විදුලි බලාගාර, සැහැල්ලු රේල්වේ, මත්තල ගුවන් තොටුපොළ, ඒ වගේම විදේශ ආයෝජන, එකී මෙකී නොකී මේ සියලුම සංවර්ධන ව්‍යාපෘතිවලට විරුද්ධ වෙමින් මේ රටට සාපයක් සිදු කළේ මේ මුග්ධ පාලකයන් විසින් නොවේද මිත්‍රවරුනි? එපමණක්ද නෙමෙයි. රටේ පැවති සියලුම පෞද්ගලික කර්මාන්ත ශාලා සහ රජයේ කර්මාන්ත ශාලා, ඒ වගේම විශ්වවිද්‍යාල තුල දීන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුලින් ඒ සෑම සියලු ස්ථානයක්ම කාබාසනිය කළේ මේ මුග්ධ පාලකයන් විසින්ම නෙවෙයිද? විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසු දරුවන්ගේ ජීවිත, ඒ වගේම අධ්‍යාපන කටයුතු වටිනා කාලය මේ කාලකන්ණින් විසින් විනාශ කළා. ඒ වගේම
1987 90 කාලයේ පරාසය තුල මේ රටේ සම්පත් වලට මේ කාලකන්ණින් විසින් සිදු කරන ලද අපරාධය සුළු පටු නොවේ. තැපැල් කාර්යාල 682ක්, විදුලි සංදේශ මධ්‍යස්ථාන 13ක්, බස් රථ 550ක්, බස් ඩිපෝ 15ක්, රජයේ කාර්යාල 210ක්, දුම්රිය 12ක්, දුම්රිය ස්ථාන 8ක්, විදුලි ට්‍රාන්ස්ෆෝමර්ස් 130ක් මුන් විනාශ කළා. එයට අමතරව තේ කර්මාන්තශාලා 75ක් සහ වතු බංගලා 40ක්ද ඇතුළු තවත් බොහෝ දේ තියෙනවා. ඒ වගේම මිල කළ නොහැකි රටේ ජාතික සම්පත් වන මිනිස් සම්පත් දසදහස් ගණනින් විනාශ කරලා දැම්මා. 1994 පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ සිට 2005 මහින්ද රාජපක්ෂ රජයේද ඒ වගේම 2015 යහපාලන රජයේද වන්දි බට්ටකම් කළ මේ අමනයන් තමා ලංකාවේ මෙතෙක් සිදු වූ සියලු ප්‍රශ්නවලට හේතුව. එපමණටම මේ රටට ජාතියට ආගමට කෙනෙහිලිකම් කරන මේ තිරිසන් JVP කියන ජාතිය විනාශ කළ පෙරමුණ ලංකා බිමෙන් තුරන් කරන්නට ජාතියට ආගමට ආදරේ හැමෝම එකතු වෙන්න ඕනි කියලා අපි ඉල්ලා සිටිනවා.